වස්සානයට අතවනලා ඉමු මග බලන්න. කැලේ රජ්ජුරෝයි කියලා හැම සතා ගැනම වෙනම බලන්න බෑ. ඉතින් අපේ සරත් මිනිස්සෙක්නේ. තම තමන්ගේ ආරක්ෂාව තම තමන් සලස්ස ගන්න ඕනයි කියලා මේ නායකයන් කියන්නේ. අංගම්මනගේ වීරක්‍රියා පොත කියවන්න ඕනේ. ඇත්තටම කිව්වොත් සත්තුන්ට උදව් කරලා මෙයාට හොඳටම මහන්සි. සරා! කවුද? මන් දන්නවා ඔයාට මහන්සි කියලා. ඒත් කරන්න දෙයක් නෑ. වාල්ට් නකපු බැටළුව ටික ඔයාට බස්සන්න වෙනවා. පොල් ඒකත් කරමුකෝ. මං හිතුවා ඔහේ මේ පොල් ගෙඩි කොට එදරි ගහයි කියලා. මං හිටියේ හැඩක. සරෝ අද ඔයාට නේද පමය වගේ ඉන්න තියෙන්නේ. මම නම් මේ පැසන් එකට කැමතිම නෑ. සරා දැක්කද ඔයාට උදව්වක් විදියට කැලියස් කරන්න ගිහින් මට වෙච්ච දේ. ඒත් මම උර්මිලා ෂීප් අපි තුන්දෙනා එහෙනම් සෙල්ලම් කරමු. ඔයා හොඳට කුඹුරු බලා ගන්න ඕනේ. අයියෝ යනවා කපුටනේ. අනේ යනවාකෝ. ඇඟමන මහත්තයා මරු දේව මරු කෘත්‍රිම වැසි ඇති කරන වෙස් මුහුණ ඩොලර් 25යි. මරු chance එක. මේක පුරෝලෙවල මුහුණ දෙන්න ගන්න ඕනේ. වන්නේසරා මගේ වැසි වෙස් මුහුණ. ඔන්නේ නා වැසි වස්වන්න යන්නේ. ක්‍රියාත්මක කරන ආකාරය. මුලින්ම මූණ බිමින් තියන්න ඕනේ. ඊළඟට මේකේ තියෙන මන්තරේ මතුරන්න ඕනේ. දැන් මේක 108 වාරයක් කියවන්න වෙයිද? මහා බලති පොළව තෙමන වැසි දෙවිඳුන්ගේ පුතා ඕ රෙඩ් කුමරු වස්සවන්න. මම මේ කතා කරේ වැසි දෙවිඳුන්ගේ පුතාට. ඔයා නානකමන්ද හිටියේ? නෑ මේ නානවා. මගේ එකම ඉල්ලීම තමයි වැස්සක් වස්සවන්න. ඔක්කොටම කලින් කියනවා මට වඳින ගාතාව. ඒත් මට මතකයි අපේ නාසිකුරාංකල් කියනවා ඕනේ කට්ටු තලනි තා. ඒක හරිද? වැරදි. ඒ තවුලක් නෑ. ඔන්න එහෙනම්. උදේ වෙනකොට ගලයි. බලාගෙන. අංගමන මහත්තයා ඔයා නම් ඇත්තටම පුදුම මොලකාරී. ඔයා තමයි යන්නේ මගේ වීරයා. මේ වැස්ස නවතින එකක් නෙවෙයිද සරෝ? ඔව්. මං හිටියේ තව චුට්ටකින් ගිහිල්ලා වැස්ස නවතින ප්‍රාර්ථනා කරන්න තමයි. අපරාධේ. අද අපි හිතාගෙන හිටියේ වැස්ස නැත්තම් තනකොළ පදින්න කියලා. තනකොළ පදින්න? මං හරි ආසයි. දැන් ඉතින් අපිට කරන්න තියෙන ගෙදරට ගිහලා නිදාගන්න එක තමයි. එතකොට තනකොළ පදින්න යන්නේ නැද්ද? දැන් කරන්න දෙයක් නෑ. කුමාරයාණෙනි මොකද? මේ වහින්නේ දමෙන්. ඇත්තටම මම කියන්න හැදුව මේ වැස්ස පොඩ්ඩකට නවත්තලා දෙන්න කියලා. අනේ ප්ලීස්. කියනවා බලන්න හේතුව. මගේ යාළුවන්ටයි මටයි තනකොළ පදින්න විදිහක් නෑ මේ වැස්ස හින්දා. තනකොළ පදින්න බරුකෙල්ලමනි. මාතාසේ එකට නම්. මං මෙයාගේ යාළුවානේ. ඔව් ඒ ෂේප්නි මගේ දැන්ට හොඳම යාළුවා. අනේ. ඔයා මගේ සාමාන්‍ය යාළුවෙක් වෙන්න. මේක දීවානක් හරිද? ඔයාට මගේ හොඳම යාළුවා වෙන්න බැයිද? ඔව් ඒත් සාමාන්‍යයෙන් මගේ යාළුවෙක් වෙන්න නම් එයා මට ටැග් එකක් දෙන්න ඕනේ. දෙනවද? ඕන දෙයක් දෙන්නකෝ. ෂුවර්. වැස්ස ඇති. ඉන්නේ යාළුවා යමු ඉක්මන් කරමු. අපි දම්පාට දෙක මගේ උන්නේ. අනේ ඇති යාළුවා වැස්ස පෑවුවා. නැද්ද? කොහොමද සරා? දැන් ඉතින් අපි තනකොළ පදිමු. ඊමයි ඒක මරු.
කොහොමද කෙල්ලේ? පොඩක් hina වෙලා හිටියොත් හොඳ නැද්ද ගොරිල්ලා? මං මේ වාරියපල කෙල්ලන්ට අතට දෙන්නේ නෑනේ. බැට්ටෙනු දැන් කියනවා කවුද? යා මම දන්න කොල්ලෙක් නම රේන්. එයා කවුරුනත් අපි සෙල්ලම් කරමු. අපි පාටල යමු හැටි. අපෝ හරිම බලවතයක් ඒ කොල්ල නේද? ඔව් එයා නම් වදකාරයෙක්. මහා පොරිසාදේ. අත උස්සන්න යාට කැමති නැති අය. නෑ පොඩක් ඉන්න. මට පේන්නේ එයා දැන් ටිකක් හැදිලා. පොඩක් බලන්නකෝ හැරිලා. මට ඒගොල්ලන්ට මම බෙදාගත්ත වැඩි නෑනේ. මේ ගෑල්ලමයිකෝ. ඕ මම එයාලව යව්වා පොඩි හදිසියකට. ඒකුවේ නෑ. ඔව් මේ පොඩි හදිසියකට තමයි ඒගොල්ලෝ ගියේ. මොකක්ද ඒකද? ඔයා කියන්නේ හරියට මගේ වරදකින් එයාලා ගියා වගේනේ. ඔව් ඔයත් එක්ක පොඩ්ඩක් අවුලෙන් තමයි ඒගොල්ලෝ ගියේ. මොකක්? මං හිතුවේ ඔයා මගේ හොඳම යාළුවා කියලා. බලන් ඇද්දි ඔයත් මං ගැන හිතන්නේ මේ විදිහටනේ. නෑම. ඕන්නේ. එක වචනයක්වත් කතා කරන්න එපා. මං දන්නවා මොකද කරන්න ඕනේ කියලා. වැරදි කිරීම දේවගතියක්. සමාව දීම මිනිස් ගතියක් කියලා කිව්වට මං එහෙම කරන ගුණෙක් නෙවෙයි. මං යනවා යන්න මේ ටිකත් අරගෙන. හාපෝ. මට කියන්න අපතුණා. මම දෙවියන්ගේ පුත්‍රයෙක්. මට අපහාස කෙරුව එකට ඔහෙට විදවන්න වෙන සිකුරුයි. අන්තිමට පිළිකෙටියක් ඉවර වුණා. මුළු පළාතම නිර්තක කාන්තාරයක් වගේ. කොච්චර පෑවුවත් මට නම් නෑ නැතු ඉන්න බෑ. වතුර බින්දුවක් අලෙන්න. හරියට හරි. අලේ දෙයනේ තව වතුර බින්දුව එකම එක බින්දුව. සත්තුන්ට බොන්නවත් වතුර නෑ. මියා නෝනු. සත්තු වතුර නැතුව මැරෙන්න යන්නේ. නැත්තම් මේක වහින්න ඕන කාලේ මොකක් හරි අවුලක්. ඔව් ගිය අවුරුද්දේ එහෙම තමයි. මේක දේව සාපයක්. මට පෙන්නේ වැස්ස වලහක දෙයියන්ගේ පුතා රේන් අපිත් එක්ක කෝප වෙලා. මොකක්? රේ? වැස්ස බලහක දෙයියගේ පුතා? ඔය බොරු කියලා අපිව ගොඩාට ඇද්දුවා නේද? ඇයි අපිට කලින් කිව්වේ නැත්තේ? අහන්න ඕගොල්ලෝ කොන් කරලා එලවගත්තේ වැහි දෙයියන්ගේ පුතාව. මොකක්ද කිව්වේ? විනාසයි. දැන් ඉතින් වැස්ස දෙන එකක්ම නෑ ඔය කුල්ලා. මම දෙන්නම් කැලේ සීරට මැටි වෙන්න වතුර. කිසිම කෙනෙක් කිසිම දෙයකට බය වෙන්න එපා. රේන් අපිට සමාවෙන්න. එස්පන්කි. මේ බලපල්ලකෝ. වැස්සේ පාපෑවුවාම ඇති කියපු කට්ටිය මේ ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම මට ඒක වැරදිලා වගේ කියවුනේ. ඔයාගේ ඔය දත් දෙක දැක්කහම මට මතක් වෙන්නේ මගේ චූටි මල්ලිවමයි. මල්ලිද ඔයාගේ? ඇයි ඕක කලින් මතක් වුනේ නැත්තේ? මම මොඩෙක් නෙමෙයි ඔයාගේ බොරු වලට ඇඳෙන්න හොඳේ. ඔව් එහෙනම් ඔයාට ආයිත් වැසි වස්සවන්න වෙනවා. ඔව් මං ඔයාලගේ බොරු වලට අහු වුණා. දෙයියම්දුරෝනේ මෙච්චර ලොකු වෙහි පොඳ වැටෙන්නේ කොහොමද? සරා ඌව බෝල. ඔයාලා වැසි වස්සන්න ඕනේ කිව්වට මොනවද වස්සන්න ඕනේ කිව්වේ නෑනේ. මොලේකද? ඔළුවා. කඳ නැති හිස. මෙතන නම් ආරක්ෂිතයි වගේ. බිමති මුවට බිමති මන්නේ වැහි විතරද? හැලුව නේද බෝල ටික මගේ. මේ දැම්ම එහිදින්නයි කිව්වේ. මොන බාලද? කොහෙන්ද
එක? ඒව මං ජිල් ගහලා දිනුවේ. බොරු නැතුව ඇත්ත කියමු. අපි දෙවිවරු මොකටද අපි මිනිසුන්ට සගන් වෙන්නේ? කට මේ දැම්ම සේරම හැදිනවා. දන්නවනේ වගේ අක්කගේ හැටි. ඕ නාසිකුරා අයියා අපින් වැරද්දක් වුණා නම් සමා වෙන්න ඕනේ. ඕවා පොඩි උන්ගේ වැඩනේ නංගි. මේ මං යනවා ගෙදර. වැස්ස වෙලාවට එලිමහනේ හිටියම අකුඩු ගහනවා. දන්නේ නැද්ද? හරියක් වාත්තනවා. පොල් ගෙඩි වලින් මට වෙච්ච වැඩේ මේගොල්ලන්ට බෝල වලින් වුණා. කවුද? තිනිගෙඩිය පාත් කළේ.